ඔයාගේ ගමේ ලොකුම රෙස්ටුරන්ට් එක දාන්න මූලික ආරම්භය ඔන්න බලන්න පොඩියට පටන් ගමු. රයිට්? බලා ගන්න වැඩ ටික. හරි? ඔන්න බලන්න. මෙන්න බාන්නේ. මෙන්න බාන්නේ. රයිට්? බලා ගන්න මේකෙන් වැඩේ වෙන විදිහ. හරි? හයි. මෙන්න පිටි ග්‍රෑම් 250න් මම මේක හදලා අනලා තියෙන්නේ. හරි? මේකේ ෆ්ලේවර් එක පස්සේ කියන්න. මෙහෙම කරා මෙහෙම කරා මෙයා මෙතනින් තිබ්බා. මෙහෙම වැහුවා. එච්චරයි. එක්කනේ? අන්න. නට ඉන්න දෙයක් නැහැ, වඩ ඉන්න දෙයක් නැහැ, තල ඉන්න දෙයක් නැහැ. හරිද? මෙන්න දැක්කනේ. තල ඉන්න දෙයක් නැහැ. මම ගැජට් එකක් හදලා තියෙන එකට ලේසි කරලා දින්න ළමයි වැඩ. හරි? අම්බානකට ලේසි කරලා දින්න. හරි? ගෑස් එක ඇරියා. වෙඩි තිබ්බා. මේකක් දෙනවා. මේකක් දෙනවා. හරි? මේකක් දෙනවා. මේ හැම ගුලියක්ම මේකක් හැම එකක්ම කිරලා අරන් තියෙන. හරි? මේ හැම එකම එකම බර තියෙන්නේ. එහෙම තමයි අපි ලාභ හොයන්නේ. හරිද? මේක කිරලා අරන් තියෙන්නේ. මං කියන්නම් ඒ විස්තර ඔක්කොම. දැක්කනේ? වැඩ යනවා ලස්සනට. පේනවනේ? වැඩ යනවා ලස්සනට වේදී. හරිද? මේක දාන්න බලන්න රොටි 9ක්. හොඳේ. රොටි 9ක් දාන්න පුළුවන්. මම මේක දීලා තියන්නේ ඇයි කියලා පෙන්නන්නම්. මේක දීලා තියන්නේ ඇයි කියලා. හරිද? පෙන්නන්නම්. රොටි 9ක් දාන්න පුළුවන් මේකේ. හොඳේ. රයිට්. දැක්කන් රොටි අතර මෙයාගේ වැඩේ ඉවරයි. අපි මෙයාව අයින් කරගත්තා. මෙයාත් ඉවරයි. මේවා අලුත් වැඩ. හරි? මේකත් දෙනවා. හැමදේම කිරලා ගන්න. හරි?
හැමදේම කිරලා ගන්න තියෙන්නේ මේකක් දෙන්න. හොඳද? සරයි. ඔයාලා තව දෙයක් පෙන්වන්නද? අන්න බලන්න වැදගත්ම දේ. හරි. අපි මේ රොටි වලට පොල් ගන්නෑ. රයිට්? පොල් වල කඩෙන් දෙන්නේ ලේසි වැඩේ. ලෝකේ මේවා ඇවිල්ලා පාවිච්චි කරන්නේ ලෝකේ සුපිරි රටවල් වල සුපිරි හොටෙල් වල පාවිච්චි කරන පොල් එක, ඩ්‍රයි පොල් එකක්. මේක දෙන්නම් ඔයගලන්ට කිලෝ එකක් දෙනවා සාම්පල්. පළවෙනි සැරේ හදලා බලන්න. මේ තියෙන පොල්. හරි. මේවා ගන්න තැන් විස්තර ඔක්කොම PDF එකේ තියෙනවා. right? පොල් ගගා ඉන්නේ. පොල් ගගා ඉන්නකත් කරදරයි. මේක සුපිරි රසයි, සුපිරි සුවඳයි. ඒ ටේස්ට් එක ඒ විදිහටම තියෙනවා. ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. හරිද? මේ පොල්. ගන්න තැන් ආයතන ඔක්කොම තියෙනවා විස්තර. සේරව ගන්න මෙන්න පොල්. මේ පොඩ්ඩක් මේ තියෙන දාන ප්‍රමාණවල තියෙනවා රෙසිපි එකේ තියෙනවා. ඉඟුරු රොටි, සේර රොටි, කොච්චි රොටි, කරපිංචා රොටි, සුදුලූන් රොටි ඕන්නම් තව රොටි වර්ග කීපයක් තියෙනවා. මැංගෝ. හරි. දැන් පොඩි බබාලා ෆැමිලි එකෙන් ආවොත් ඒගොල්ලන්ට මැංගෝ රොටි පුළුවන්, ස්ට්‍රෝබෙරි රොටි හදන්න පුළුවන්. රෙසිපි කීපයක් තියෙනවා. රෙසිපි 10ක් දෙනවා. රෙසිපි 10ක් දෙනවා PDF එකේ. ඒකේ විදිහට හදන්න. සුපිරි කෑම මේවා හොඳ. ශනිකව හදන්න පුළුවන්. සැරසට ගාලා හදන්න පුළුවන්. මොකද පොල් ගන්න ඉතර වෙලා යන්නේ. මේ ලිප දෙනවා. ඊට පස්සේ මේ රොටි අච්චුව දෙනවා. රොටි අච්චුව දෙනවා. ඉතින් ඔයාට පළවෙනි පාර සාම්පල් හදන්න පොල් කිලෝ එකක් දෙනවා. හරිද මෙන්න. මේ කිලෝ එකක් කියන්නේ රෙසිපි එකේ තියෙනවා පිටි කිලෝ එකකට කොච්චරද මේකෙන් දාන්න ඕන කියලා ඔක්කොම මම කරලා ගන්නෙ. සුදු ලුණු, ඉඟුරු, සේර ඒවා ඔක්කොම එක එක හදන එක එක රස වලට හදන වගේ පොල් කිලෝ එකකට නෑ සෝරි පිටි කිලෝ එකකට පිටි කිලෝ එකට කොච්චරද ඒවා කිරලා මැනලා ගන්න කියලා ඒවා සේරම හරි මෙෂර්මන්ට් තියෙනවා. මොකද ලාභ හොයන්න ඕනේ. ඒක නිසා තමයි ඒවා මැනලා කරලා ගන්න. හරි. ඒවා PDF එකේ තියෙනවා. දැක්කනේ. රොටි ටික ශනිකව පුච්චලා ඉවරයි. මේවට පොල් ගාලා දාලා නැහැ. මේ ඇවිල්ලා මොන රොටිද දන්නවද? මේ වෙලාව ගාලික් රොටි. හරි. මේක පිටි ග්‍රෑම් 250යි. හරි. පිටි ග්‍රෑම් 250යි. රොටි 4යි. මේවා විකිණුන ගණන්, මේවගේ රස. ඔයගොල්ලෝ කාලා තිනවද මේ ගාලික් බ්‍රෙඩ් එක පීට්සා එකේ? ඒ විදිහට හදන්නේ. මොකද ඔය මම දන්නවා ඔයගොල්ලන් හරිද ඔයගොල්ලන්ට ගාලික් රොටියක් හදපු සුදුලුණු රොටියක් හදපුවම සුදුලුණු ගෙඩි 4-5ක් චූටියට කපලා දාලා ඕකනේ පිටියකට දාලා නැහැ. මේක එහෙම නෑ. හරි. ඒ අර සුදුලුණු කෑලි හැපෙනකොට විතරයි ඒ වෙලාවට සුදුලුණු රසය. මේක එහෙම නෙමෙයි. මේක ඇවිල්ලා ගාලික් බ්‍රෙඩ් එක තියෙන පීට්සා එකේ කාලා තියෙන රස. ඒ විදිහට ගාලික් බ්ලෙන්ඩ් කරලා අරගෙන ඒකෙන් තමයි අපි රොටි පිටි එක අනලා තියෙන්නේ. ඒක නිසා ගාලික් රස හොඳට වෙනවා. මේකට තව අලුත් එකතු කරන අයිටම්ස් ටික බලන්න. සුපිරියට පටන් ගන්න පුළුවන් චූටියට පොඩියට පටන් ගන්න ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් නේ මම දන්නවා. ගොඩක් අය කැමති හොඳ සුපිරි රෙස්ටුරන්ට් එකක් දාගන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ආයෝජනය කරන්න සල්ලි නැති නිසා පොඩියට පටන් ගන්න, චූටියට පටන් ගන්න. අවුරුද්දක් ඇතුළේ තමන්ගේ පැත්තේ සුපිරිම රෙස්ටුරන්ට් එක දානවා කියලා මූලාරම්භය දැන් පටන් ගන්න. රයිට්. මම දෙන්නම් බඩු ටික. මම බඩු ටික පිළිවෙලට කියන්නම් දෙන ටික. පටන් ගන්න පුළුවන්. හරිද? බල බල ඉන්න එපා. ගන්න පුළුවන් මැච් එකක්. අපි හරි කොහේ හරි ඕගොල්ලන් හරි කොහේ හරි ගියොත් පොල් රොටි කඩයක් දැක්කොත් කනවද නැද්ද? කනවනේ. හැබැයි වැරහැලි පෙරාගෙන හොටු පෙරාගෙන නිකන් අලු නාගෙන දුවිලි නාගෙන එහෙම පොල් රොටි කරලා හරියන්නේ නැහැ. අතිශය පිරිසිදුව ග්ලව්ස් දාලා කැප් දාලා ඒප්‍රන් දාලා ඕගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක ගහලා ලස්සනට වැඩේ පටන් ගන්න. පිරිසිදුව මිනිස්සු කෑම රසට දුන්නොත් අලුත් විදියට මිනිස්සු කන එක නවත්තන්නේ නැහැ. හරි? කනවාමයි. ඒක නිසා වැඩේ පටන් ගන්න. මම දෙන්නම් බඩු ටික. හරි? කොහොමද ඒක? ජීවිතේට හම්බ වෙනවද පොල් රොටි වලට මේවා? බලන්නකො කොහොමද කියලා. මම මේ පළවෙනියට පොඩි උදාහරණයක් පෙන්වන්නේ ඕගොල්ලොන්ගේ රොටි කඩේට ෆැමිලි එකක් ආවොත් පොඩි අයට සේව් කරන රොටි ප්ලේට් එක. රයිට්. ඔයාලට තව පුළුවන් මේකට සෝස් පැකට් එකක් තියන්න. හරිද? සෝස් පැකට් එකක් තියන්න.
පොඩි සලාද කොළ කෑල්ලක් තියලා සෝස් පැකට් එකක් තියලා මෙන්න සේව් කරන පොඩි බබාලට මේකට මිලක් දාන්න මේ කොස්ට් එක හදලා ඒ ඔක්කොම හදාගන්න පුළුවන්. හරි. සම්ප්‍රදායෙන් එහාට ගිහපු රොටි කඩයක් පටන් අරගෙන මාස 6ක් අවුරුද්දක් ඇතුළත ඕගොල්ලෝගේ පැත්තේ තියෙන ලොකුම කඩේ රෙන්ට් එකට අරගෙන රෝල් රොටියෙන් පටන් අරන් පීට්සා එකකින් කැපචිනෝ එකකින් ඉවර වෙන මට්ටමට රෙස්ටුරන්ට් එකට එන්න පුළුවන්. ඒ මට්ටමට ඔළුවට අරගෙන බිස්නස් එක පටන් ගන්න. මේවා ඩ්‍රම්ලට් එකයි චිප්ස් ටිකයි චීස් කෑල්ලයි පොල් රොටියයි. පොඩි ළමයෙකුට මේ ප්ලේට් එක දුන්නොත් නොකයි නේද? අනිවාර්යෙන් කනවා. මිනිස්සු කෑම කියනවා කනවා. හරිද? පොඩි ළමයිනුත් කනවා. ලොකු මිනිස්සුත් කනවා. පාර තියෙන ඕගොල්ලන්ගේ පැත්තේ තියෙන වැව් මාළු තියෙනවා නම් වැව් මාළු කරියක් හදන්න, පරිප්පු එකක් හදන්න, පොල් සම්බෝලයක් හදන්න, ලුණු මිරිස් ටිකක් කොහොමද ලුණු මිරිස් හදනවනේ රසට ලුණු මිරිසක් හදන්න. හදලා සේව් කරලා දෙන්න. වාහනයකින් යනකොට 4-5 දෙනෙක් බහැලා කන්න ගත්තොත් හරි රොටි 10 15ක් 20ක් කාලා තමයි නේ. අපි නම් එහෙමයි රොටි කරනවා දුනොත්. ඉතින් එතකොට අර තැනකට ගිහිල්ලා ආය මචං එදා නම් මාර පොල් රොටියක් කෑවම මාරු පොට් එක බං ඌ ලස්සනට කරනවා. ඒ විදිහට කියන්න තියෙනවා. හරිද? සෝෂල් මීඩියා වල ඉන්න අය ආවොත් ඒගොල්ලොත් කන්ටෙන්ට් එකක් කරලා දාන තැත්තට ලස්සනට පිරිසිදු හදාගන්න. තව දෙයක් කියන්න. මහා ලොකු කඩමුලින් දාන්න ඕනේ. හරිද? පොඩි ලස්සන කඩයක් ක්ලාසික් කඩයක් හදන්න. අපි හිතමු මෙහෙම ඔයා ඉන්නේ වක් අයිනේ මේන් රෝඩ් එකක් අයිනේ නම් ඔයාට හොඳට මිඩ ඇති. මොකද රසට කෑම පිරිසිදුව දුන්නොත් හොයාගෙන එනවා. ජනාකීර්ණ වෙන්න ඕනේ නැහැ. හරිද? ජනාකීර්ණයි ටවුන් එකේ නම් ඒත් කඩයක් අරන් කරන්න පුළුවන් නම් කරන්න. නමුත් පොඩි පෙට්ටි කඩේ පටන් ගන්න. පෙට්ටි කඩයක් වුණා නිකන් එම්ෙන් තාඩු කෑලි ටිකක් එල්ලගෙන ලී කෑලි ටිකක් එල්ලගෙන නිකන් අර වැරහැලි පෙරාගෙන එහෙම එකක් නෙවෙයි මං කියන්නේ. ලස්සන ක්ලාසික් එකක් හදන්න. මොනවාද මේ පැලට් ටිකක් හොයාගන්න. ඔව් කොහොලවුන් ටිකක් ලස්සනට ඇදලා පේන්ට් එකක් දාලා බල්බ් පැලට් ටිකක් ලස්සනට දාලා හොඳ ක්ලාසික් පිරිසිදු පොඩි අඩි අතේ වගේ පොඩි කෑල්ලක් හදාගන්න. ඔයා හිතන්නකෝ ඔයාගේ ගෙදර තියෙන මේන් රෝඩ් එකක් අයිනේ නම් ඔයාගේ තාප්පයක් ගහලා තියෙනවා අඩි 6 7 තාප්පයක් ගහලා තියෙනවා අඩි 10 කෑල්ලක් තාප්පේ කඩන්න. කෙලින්ම එකපාරම කඩලා දාන්න. කඩලා පොඩි ලස්සන කඩ කෑල්ලක් හදාගන්න. කැලේට බැන්න කණු ටිකක් කපාගත්ත ලස්සනට හැදුවා. ඔයාට මේ මොනවාද සිමෙන්ති වලින් කඩ කෑල්ලක් ලස්සනට හදාගන්න පුළුවන් නම් මෙටි ගහලා ඒ වගේ ක්ලාසික් කඩයක් හදාගන්න. හදලා බිස්නස් එක පටන් ගන්න. ඔයාගේ අතේ වැඩේ තියෙන්නේ මම් බඩු ටික දෙනවා. මොනවද දෙන්නේ? ලිප දෙනවා. ප්ලේට් දෙකක් දෙනවා. එක ප්ලේට් එකක් මේ ලිපට මෙහෙම තියලා පාවිච්චි කරන්න ගෑස් එකෙන්. ඔයාලට ගෑස් ප්‍රශ්නයක් තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. පොඩි බැරල් එකක් හරි තාඩුවක් හරි මොකක් හරි ගල් හතරක් හරි තියලා හදාගන්න. ඒක උඩ අනිත් ප්ලේට් එක තියන්න තියලා යටින් දරද. ඔයාලට කොස්ට් එක තවත් අඩුයි. දර වලින් පාවිච්චි කරන්න පුළුවන්. මේ ඒ ප්ලේට් එක ඊට පස්සේ ඔයාලට මේ රොටි අච්චුව දෙනවා. හරිද? රොටි අච්චුව දෙනවා. මේ ස්කේල් එක දෙනවා. හැමදේම අපි කිරලා ගන්න. රයිට්? පාන් පිටිත් කිරලා ගන්න, පොළුත් කිරලා ගන්න, ලුණුත් කිරලා ගන්න. හරියටම රේ ගන්න දැම්මහම එතකොට අපි මොනවාද සේර සුදු ලුණු ඉඟුරු කොච්චි කරපිංච හරි මොනවාරි හදනවා. ඒවත් ඔක්කොම කිරලා ගන්න. ඒක ඉස්සර තමයි මේ තරාදිය දෙන්නේ. තරාදිය දෙනවා. මේ හැන්ද දෙනවා. මේ ලයිටර් එක දෙනවා. හරිද? එතකොට ලිප තියෙනවා. ප්ලේට් දෙකක් හම්බ වෙනවා. එකක් දර ලිපට, එකක් ගෑස් ලිපට. ඊට පස්සේ රොටි අච්චුව දෙනවා. හැන්ද හම්බ වෙනවා. ලයිටර් එක හම්බ වෙනවා. ඊට අමතරව ඔයාට රෙසිපි 10ක් තියෙන PDF ෆයිල් එක හම්බ වෙනවා. රොටි වර්ග 10ක්. හරිද? හදන ප්‍රමාණය, කිරන ප්‍රමාණය ඔක්කොම තියෙනවා. ඊළඟට මේ පොල් කිලෝ එකක් දෙනවා ඔයාට. මේ තියෙන මම ඉස්සෙල්ලා පෙන්නුවේ මේ පොල්. මේ පොල් කිලෝ එක දෙන්නේ ඔයගොල්ලන්ට. හරිද? මේ පොල් කිලෝ එක දෙන්නේ සාම්පල් හදලා ගෙදර බලන්න. එක එක જાති වලින්. ඉඟුරු වලින්, සේර වලින්, කොච්චි වලින් මොනවාද තව මොන හරි කරපිංචා වලින්. ඊට පස්සේ අර මං කිව්වේ එමල්සින් જાති වලින් හදලා මේකෙන් පිටි 250 250 හදන්න වර්ග වලින්. පිටි 250කට මේ පොල් දාන ප්‍රමාණයක් තියෙනවා. හරිම ලාභයි. එකට එකක් ලාභ තියෙන විදිහට මේවා කැල්කියුලේට් කරලා තියෙන හරිම රසයි. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි දෙයකට බයින්නවා. පොල් ගගා ඉන්න ඕනේ නැහැ. මම පොල් කිලෝ 10 15 ඕගොල්ලන්ට එකපාර කිලෝ 50 විතර හරි ගන්න මම එලෙස් ක්ලාස් එක ලොක්කු තියෙන මේ PDF එකේ තියෙනවා. ඒක එහෙම බඩු ගන්න. අරගෙන පටන් ගන්න. එතකොට මොනවද හම්බෙන්නේ? ලිපයි 32යි රොටි අච්චුවයි හැන්දයි ලයිටර් එකයි තරාදියයි right තරාදියයි පොල් කිලෝ එකයි හරිද ඔය බඩු සෙට් එක හම්බ වෙනවා මෙතෙන් ඇවිල්ලා අරගෙන යන්න ගිහිල්ලා ලස්සන කඩ කැල්ලක් දාන්න ඒප්‍රන් එකක් ගන්න ග්ලව්ස් එකක් ගන්න කැප් එකක් දාන්න ඒප්‍රන් එක ඔයාගේ නම දාලා මහ ගන්න ලස්සන නමක් දාගන්න හරිද ක්ලාසික් නමක් දාගන්න පටන් ගන්න පුළුවන් උදාහරණයක් කියන්නම් ඔයගොල්ලන් දන්නවනේ විරාජ් වික්‍රමනායක මල්ලි කොහමද ගහපු ගේම කවුද මිස්ටර් කොත්තු පටන් ගත්ත එයාගේ ජීවිත කතාව හොයලා බලන්න පටන් ගත්ත කොහෙන්ද කරලා කරත්තෙන් පෙට්ටි කඩෙන් පටන් අරගෙන අද ලංකාව පුරාම සුපිරි රෙස්ටුරන්ට් ජාලයක් දාලා
ඩුබායි වලත් මම දැක්ක රටවල් වලත් දාගෙන යනවා පුළුවන්. ඔයාගේ අතේ වැඩේ තියෙන්නේ. රයිට් ලස්සනට පිරිසිදුව හරි ක්ලාසික් විදියට හොඳ විනයක් තියාගෙන පටන් ගන්න පුංචි පොල් රොටි කඩේ අවුරුද්දෙන් ඔයගලගේ පැත්තේ ලොකු රෙස්ටෝරන්ට් එක දානවා කියලා හිතාන ඒ වගේ ආත්ම ශක්තියෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ පොල් රොටි පොල් පිටි කිලෝ මේ 10 15 විකුණා ගත්තම ඇති කියලා එහෙම නවතින චේතනාවක් තියාගන්න එපා. මම කියන්නේ ගොඩක් අය එහෙම නවතිනවා. මොකද මමත් මට මතකයි ඔය වර්ගවල පැත්තේ අපි එක සැරයක් යනකොට අපි 3 දෙනෙක් ගිහලා රොටි 16ක් දුකද කෑවා. මගේ ඉතින් ටිකක් ඔය හාරවුසලා අහනවා. පිටි කිලෝ 30 35ක් දවස් වැඩ කරනවා. එයා හරිද? නිකන් එයාගේ ඒ ටිකට විතර තවත් එයාට වැඩකාරයෝ දාගෙන ඕනනම් තව ටික වැඩි කරගන්න පුළුවන්. එයා ඒ වෙලාවල් වලට වහලා ඒ ටික කරගෙන කොහොමද පිටි කිලෝ 35ක් වැඩ කරනවා මේ එතන. ඉතින් මම පොල් රොටි කීයක්ද කියලා සාමාන්‍ය දවසේ ගාන කීයද කියලා 20 30000ක එයාගේ දවසේ මේ රේට් එක කොහොමද? ලස්සන කඩයක් හදාගන්න. බලන්න තව එකක් තියෙනවා සෙරෙන්ඩි ෆුඩ්. හරිද? සෙරෙන්ඩි ෆුඩ් කියන නංගි කැඳ කරන්නේ. බලන්න එයාගේ ලස්සන කොහොමද කියලා එයා ඉන්න පිරිසිදු. එයාගේ කාර්යය බලන්න. ඒ විදිහට ලස්සනට හදාගෙන ක්ලාසික් විදිහට හදාගෙන පිරිසිදු වැඩේ පටන් ගන්න. පොල් රොටින් ගේමක් ගහන්න පුළුවන්. මම මේවාට පෙන්නුවේ ෆැමිලි එකක් ආවොත් බබාලට දෙන්න ඕනේ පෙන්න. මේ වගේ ප්ලේට් එකක් හදලා මේකේ පොටෝසින් ගහලා ලස්සන මෙනු එකක් හදලා තියන්නේ. ඒතකොට මේක පෙන්වන්න මෙනු එක. ආවා. හරි බබාලට. මේ බබාලට වෙනම කැමති තියෙනවා කිඩ්ස් මොනවාද කිඩ්ස් රේන්ජ් ෆුඩ් රේන්ජ් හරි කියලා. කිඩ්ස් ෆුඩ් රේන්ජ් කියලා මේ මෙනු එකේ වෙනම ඒරියා එකක් තියෙනවා. ලස්සන මෙනු එකක් හදලා දෙන්න බලන්න. මේක. එතකොට අපේ කවුද පොඩි ළමයිට නෙමෙයි මං කියන්නේ ලොකු අම්මලා තාත්තලා ලොකු අපේ කොල්ල කෙල්ලෝ එන සෙට් වලට ඒකට දෙන්න උන්ට සැරට කොච්චි සම්බෝලයක් ලුණු මිරිසක් පොත් සම්බෝලයක් පරිප්පු ඊට වැව් මාළු එහෙම I think nothing ආයි වැව් මාළු එහෙම ඉතින් වැව් මාළුත් එක පොල් රොටි වුණොත් මමත් ඇත්තටම පොල් රොටි අතර කරලා දානවා ඉතින් දන්නවනේ අපි මේ ගම් වල ඉපදිච්ච අපේ ගමේ අපි ගම් වල ඉපදිච්ච මේ හැදිච්ච උන් හොඳට කටසරලා කාලා හුරුයි ඒක නිසා මිනිස් ඕගොල්ලන්ගේ මානසිකත්වයෙන් හිතන්න එපා. හරිද? වටපිටාවේ මිනිස්සු ගැන හිතන්න. මොකද මිනිස්සුන්ට කන්න සල්ලි නැත්තම් ඔය සැංග්‍රිලා එකේ ඉඳන් ගත්තාම ගමේ තියෙන කොත්තුව කන රෙස්ටුරන්ට් එක දක්වා. හරිද? ගමේ කොත්තුව කන රෙස්ටුරන්ට් එක දක්වා එහෙනම් කඩවල වැහෙන්න ඕනේ. හරිද? ලොකු ලොකු හොටෙල් වල ස්ටාර් ක්ලාස් හොටෙල්ස් වල කෑම එකක් කොහොමද කෑම කන? මිනිස්සු කනවනේ ඒවා වැහිලා නැහැනේ. ඒක නිසා කන්න මිනිස්සු වියදම් කරනවා. හැබැයි හරියට පිරිසිදුව ලස්සනට දුන්නොත් කන එක කනවම තමයි මමත් අවුරුදු 30ක් විතර කොළඹ මම ගමේ කොල්ලේ මමත් තාම කන්නේ පිටින් තමයි. දැන් නම් ඉතින් මම මේ ෂොප් එකක් අරගෙන ඉතින් යන්න පියන්න ලෑස්ති කරන් තිනවා. ඒත් හැමදාම යන්නේ. අපි කඩෙන් කාලා හුරුයි. හැබැයි අපි දන්නවා කඩවල වල කෑම කොහොමද කියලා. ඒක නිසා පිරිසිදු ලස්සනට කෑම ටික දෙන්න. ඔයාලට බිස්නස් එක ගහන්න පුළුවන්. ඔයාගේ පැත්තේ ලොකුම රෙස්ටුරන්ට් එක අවුරුද්දක් ඇතුළත දානවා කියලා හිතාගෙන පටන් ගන්න. පුඩියට පටන් ගන්න. මොකද මම දන්නවා රෙස්ටුරන්ට් එකක් දාන්න ලොකු ගාණක් යනවා ලොකුවට දාන්න කියලා. හැබැයි ඔයා ලස්සනට පොඩි වැඩේ කරන්න. පාරක් අයිනේ වගේ වැවක් අයිනේ නම් මේන් රෝඩ් එකක් අයිනේ නම් අර විදියට ලස්සනට පොඩි කඩ කැල්ලක් හදාගෙන යාළුවෙක් දෙන්නෙක් එකතු කරගෙන ගාන මැච් එක දිනන්න පුළුවන්. එකට එකක් ලාභ විදියට තමයි මේ රෙසිපි හදලා තියෙන්නේ. ඔයාලට normal පොල් රොටි එක හදන්න පුළුවන්. ඊට පස්සේ සේර ඉගුරු සුදුලුණු කොච්චි මොනවාද තව එළවලු සම්පූර්ණ දාලා කරපිංචා ඊට පස්සේ මේ එක එක ෆ්ලේවර්ස් වලින් තියෙනවා. ඒ වගේම හදන්න පුළුවන්. ඔයාලට මේ ටික හදනකොට මේ රෙසිපි එකේ තියෙන ටික හදනකොට ඔයාලට තේරෙයි තව මොනවද මේකෙන් අපිට හදන්න පුළුවන් කියලා. මෙනු එකට ඇඩ් කරලා ලස්සනට ගහන මැච් එක දිනන්න පුළුවන් වැඩ චූටියට පටන් ගන්න ලොකු හීනයක් තියාගන්න. හරි? මම දෙන්නම් බඩු ටික මාස දෙකක් විතර ප්ලෑන් කරලා තමයි මම මේවා ඔක්කොම රකලා ඇස්ති කරලා මේ බඩු ආයතන වලට ගිහලා ඒවා හදාගෙන අර ලිප් හදන තැන් වලට ගිහලා ඒ ටික හදා මේක එහෙම ලංකාවේ කොහොමද මේක මම මේ දැක්ක මම මේකේ වීඩියෝස් වගේ තිබිලා මම මේක හදාගත්තා. එකෙන් කෑලි 10ක් මම හදලා තියෙනවා දැනට. මේ 10 දුන්නක මම ඉතුරු ඕඩර් එක බාර දෙන්න ඔයගොල්ලන් හදනවා. ඒක නිසා ඔයගොල්ලන්ගේ ගමේ යාළුවෙක් හරි අත වයිෆ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි එක්කගෙන තව දෙයක් කියන්න. මේක කියන්න මම හිතුවේ. ඔයා ඉන්නේ ළඟදී කසාද බඳින්න නම් වත්ත වටේන වෙලා ලොකු වෙඩින් ගන්න එපා. හරිද? තියෙන සල්ලි වලින් පොඩි ආයෝජන කරලා අවුරුද්දක් ඇතුළත දෙන්නත් එක කොට ගිහලා දෙමෝපියෝගේ ආශිර්වාද කරලා ඕගොල්ලන්ගේ පැත්තේ තියෙන අවුරුද්දක් ඇතුළත ඕගොල්ලන්ගේ පැත්තේ ලොකු රෙස්ටුරන්ට් එකක් දාලා පටන් ගන්න. වැඩි හිටියන දෙමෝපියන්ට කිව්වොත් කියයි නෑ රයිට් අපි වෙඩින් එක අවුරුද්දකට කල් දානවා. අපි මේ වගේ බිස්නස් එකකට යනවා. බිස්නස් එකෙන් මේ විදිහට තමයි අපේ ප්ලෑන් එක තියෙන ටාගට් එක තියෙන අපි මේ විදිහට ගොඩ එනවා කියලා හිතලා. කියන්නේ ඒගොල්ලන්ට අනිවාර්යෙන් ඒගොල්ලන් මොනවාද මේ ආශිර්වාද කරයි. ඒ විදිහට පටන් අරගෙන මැච් එක ගහන්න. වත් වටේ නා වෙලා නිකන් වෙඩින් අරගෙන අවුරුදු 10ක් විතර යනකම් ළමයි හදා ගන්නත් නැහැ. බොරුව ටික වෙඩින් වලට වියදම් කරපු සල්ලි නායන ගේවගේ ඉන්නවා විතරයි. මේ ජීවිතේ ඇත්තම රහක් නැහැ. ඇත්ත කතාව ප්‍රායෝගික ඇත්තකේ වට පිටාව ඉතින් අපිත් දන්නවනේ අපි ඉතින් වයසට ගියේ මේ පහවලේ තමයි ඇත්ත කතාව කියන්නේ. ඒක නිසා
ඒකත් පොඩ්ඩක් කල් දාලා ඕනනම් ඒ සල්ලි ටික ආයෝජනය කරලා ලස්සනට වැඩේ පටන් කරන්න පුළුවන්. හරියට පිළිසිදුව ක්‍රමයකට දෙන්න. ඊට පස්සේ කොෆි එකක් දෙන්න, කැපචිනෝ එකක් චුට්ටි හදාගන්න. හරි. ඊට පස්සේ ඔයා Nescafe එකෙන් බලෙන් ඇවිල්ලා වාර මැෂින් එක දීලා. හරිද? ඒ වගේ ඒ කාලයක් එනවා. ඔය ගොඩක් කට්ටිය Coca-Cola ඊට පස්සේ මේක එක බ්‍රෑන්ඩඩ් ඒ ෆ්‍රිජ් ඇවිල්ලා නිකන් දීලායි බඩු දාලායි ඒගොල්ල වැඩේ යනවා ලස්සනට. ඕගොල්ලන්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. ප්ලෑන් කරලා ලස්සනට ගහන්න. කපල් එකක් නම් දෙන්නත් එක්ක ගන්න. කොල්ලෙක් නම් කෙල්ලෙක් නම් ඕන කෙනෙක් මම දෙන්නම් බඩු ටික උපදෙස් ටිකක් දෙන්නම්. මාස දෙකක් විතර ප්ලෑන් කරලා මේ මැච් එක ගහලා තියෙන්නේ. හරියටම හරි වැඩේ. සාම්පල් හදලා ඔක්කොම කරලා කාලවල තියෙන්නේ. වටපිටාවේ මිනිස්සුන්ට දීලා තියෙන්නේ. ඔක්කොම කමෙන්ට්ස් හොඳයි. වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාගේ ප්ලේලිස්ට් එකේ ඉන්න කාට හරි මේක දැක්කොත් කරගෙන යන්න අත්උදව්වක් වෙයි. ඒක නිසා වීඩියෝ එක ෂෙයා කරන්න. කැමති කෙනෙක් ඉන්නවනම් මම WhatsApp එකට මෙසේජ් එකක් දාන්නම්. මේකේ ප්‍රයිස් ලිස්ට් එක ඔක්කොම මම දාන්නම් මොනවද කොහොමද ගණන් ටික කියලා. පටන් ගන්න පුළුවන් මචං දිනන්න. හරි. ඒකෙම පුළුවන්. බැරි දේවල් කියන්නේ නැහැ. අයිස් පැකට් ප්‍රොජෙක්ට් එක පටන් ගත්තා. පට්ට සාර්ථකයි. අද ගාලේ ඉඳන් මල්ලි කෙනෙක් කතා කරා අයිස් පැකට් ඕඩර් 1000ක් තියෙනවා. මේ අයිස් පැකට් 1000 ඕඩර් එකක් සීලර් එකේ මොකද්ද ප්‍රශ්න කරලා ලීක් වෙලා. මම කතා කරලා අයියේ මෙහෙම මම කතා කරලා සීලර් කරේට කතා කරන්න කියලා. ඊට පස්සේ හරියනේ නැහැ. ඊට උදේ මම වරෙන් ෂොප් එකට උදේ පාන්දර හයිවේ බස් එක යනකලා ගාලේ ඉඳලා මම සීලර් දෙකක් දෙන්න මට එකකට විතර සල්ලි දෙන්න. අනිත් කැඩිච් එකකින් මම ඒක හදලා දෙන්න. බිස්නස් එක කරගෙන සතියක් දෙකක් යන්න ඇරලා මගේ ඉතුරු සීලර් එකට සල්ලි දාන්න මේ ඕඩර් එක කරන් කියලා. මම එහෙම කරන්නේ. හරිද? මම රෙසිපි අයිස් පැකට් රෙසිපි එක දීලා තියෙන ඕන තරම් නිකන්. හරිද? ඕන තරම් දීලා තියෙනවා. අර මල්ලිටත් කිව්ව එකයි වරෙන් මම කොට සීලර් දෙකක් දීලා යවන්න. එකකට සල්ලි දියන් අනිත් එක පස්සේ දාපන්. කැඩිච් එක කරවරේ මම ඒක හදලා තියන්න. ඒ වගේ අර නැගිටින එක අර සති දෙයක් නෑ. මාර ඕඩර්ස් එකක් ගත්තා කොල්ලා පට්ට තක්සයි. ඊට දවසේ අයිස් පැකට් 1000ක් දාන්න ඕනේ. හරි? උදේ පාන්දර යනවා සීලර් දෙක අරගෙන ඒ දෙකත් අරන් ගිහලා කොහොම හරි ගාලින් මේ බෑනේ යන්නේ. හයිවේ එකේ කඩවලින් බැස්ස මෙතෙන් ආවා. මම සීලර් දෙක අනිවාර්යෙන් දෙනවා. හරිද? දෙනවා. පළ එකකට සල්ලි දුන්නේ නැතත් මම දෙක දෙනා අරන් ගියා. ගිහලා වැඩේ කරගන්නේ මට පස්සේ සල්ලි දාපන්. මොකද මම දන්නවා අයිස් පැකට් වලින් ගේමක් ගන්න පුළුවන් කියලා. හරිද? ඒ කියන්නේ සල්ලි දෙයි හිතවත්කමට කොල්ලොන්ට උදව් කරනවා. ඒ වගේ තමයි මේ වැඩෙත් නිකන් නෙමෙයි දෙන්නේ. හරිද? එයාට ඒ ඌ සල්ලි දීලා ගත්ත එකට උඩ අර වෙච්චි මේකට තමයි මම සපෝට් එකක් විදියට දෙන්නේ. මේකේ ප්‍රොඩක්ට් එක ඔක්කොම අර දෙන්න. මම ගණන් ටික ඔක්කොම ඉස්සර දාලා තියන්න. ආයෙත් කියන්නම් ලිප දෙනවා. පේඩ් දෙකක් දෙනවා. ඒ කියන්නේ අර තහඩුව. ඒක මිලිමීටර් 3 ගණකම ඔත්තු දාන්නත් පුළුවන්. ඒකෙන් දෙකක් දෙනවා. එකක් මේ ලිපට පාවිච්චි කරන්න. මේ ලිපත් එක්ක දෙන්නේ. අනිත් එක පොඩි බැරල්ලක් හරි මොකක් හරි හදාගන්න. දර ලිපකට පාවිච්චි කරන්න. ඒතකොට අර ගෑස් කොස්ට් එක අඩු වෙනවා. තවත් ලාභයි. රොටි අච්චුව දෙනවා. හැන්ද දෙනවා. ලයිට් එක දෙනවා. පිටි කිලෝ එකක් දෙනවා. හරිද? ඔයාලට දෙන්නේ මේ ග්ලව්ස් දෙකක් ගත්තා. ඇප්‍රන් එකක් ගත්තා. කැප් එකක් දාගත්තා. ඕගොල්ලන්ගේ පැත්තේ ඇති ගොඩක් වෙලාවට මහාන කට්ටිය. ඒගොල්ලන් මේ ඕගොල්ලන් නමක් දාලා සුදු දාලා මහගන්න. පටන් ගන්න මචං මැච් එක එකෙන්ම ගහන්න පුළුවන්. හරි? මට දෙන්න පුළුවන් පුඩින් සපෝට් එක දෙනවා. රයිට්. එලකියි. ඕනෑම ෆ්ලේවර් එකක පිටි ග්‍රෑම් 250ක රොටි හදන්න විනාඩි 5 යන්නේ වට අනන්ද විනාඩි 10 යන්නේ රොටි පුච්චන්න. හරිද? ඒක නිසා ඒ ෆ්ලේවර් එකට අදාළ එක ශනිකව දෙන්නම් කියන්නේ. විනාඩි 10ක් ඉන්න කියන්නේ. පිටි ග්‍රෑම් 250ක් කිරුවා, පොල් ටික කිරුවා, ලුණු කිරුවා. අහවල් ෆ්ලේවර් එකේ ඒ අවශ්‍ය කරන ප්‍රමාණය පිටි ග්‍රෑම් 250ට අවශ්‍ය කරන ප්‍රමාණය දැම්මා. එනවා. එච්චරයි. තටක් ගාලා යනවා. ගුලි කිරලා ගන්නේ. හරිද? ගුලි කිරලා ගන්න. මොකද එතකොට හැම රොටියක්ම එක ප්‍රමාණෙ තියෙන්නේ. හරිද? ඒ ප්‍රමාණයට ඒ මං කිරලා තියෙන ඒ ප්‍රමාණයේ සයිස් එක තමයි අපේ ලාභය හොයන ක්‍රමවේදය. එතකොට ඒ ගුලි ඒ ප්‍රමාණයට හදන්න කිරලා ගන්න හැම ගුලියක්ම මේ මං දාලා තියෙන ග්‍රෑම් ප්‍රමාණයට PDF එකේ තියෙන ග්‍රෑම් ප්‍රමාණය PDF එකක් දෙනවනේ මං. ඒ PDF එකේ තියෙන ගුලියක් හැදෙන්න ඕන ග්‍රෑම් ප්‍රමාණය. ඒ ග්‍රෑම් ප්‍රමාණයට කිරලා ගන්න ශනිකව. ඒක ලේසි වැඩක්. ඔය පාන් දැන් පාන් වලත් එහෙමනේ බර කිරලා ගන්න ඒ වගේ. එතකොට මේ ඒ ගුලිය මේකේ තිබ්බා. තද කරා ප්ලේට් එකේ තිබ්බා. එච්චරයි. හරි. ලේසි වැඩක් තියෙන්නේ. වැඩේ ඉක්මන් කරලා තියෙන්නේ. වැඩේ ලේසි කරලා තියෙන්නේ. මාංශය අඩු කරලා තියෙන්නේ. පොල් රොටි හදන එක ගේමක් නෑ. විනාඩි 10 යන්නේ ඕනම ෆ්ලේවර් එක පොල් රොටියක් හදන්න. හරිද? මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි. වැඩේම ලෑස්ති කරලා තියෙන්නේ. ගම මැච් එකක්. ඔය පැත්තේ තියෙන ලොකුම කඩේ රෙන්ට් එක දාගෙන පොල් රොටියෙන් පරන් අරන් පීසා එකෙන් ඉවර කරමු. හරි. ඉලගිරි වගේ. රයිට්. ගම මැච් එක. ඒක තියාගන්න. රත්තරන් කෑල්ලක වටිනාකම දන්නේ රත්තරන් වල අයිතිකාරයෝ විතරයි. හරි? යකඩ වල වටිනාකම දන්නේ යකඩ පාවිච්චි කරන මිනිස්සු ටිකයි. රත්තරනුයි යකඩයි එකට තියලා වටින්නේ කෝකද කියලා වැඩියෙන් සසදන්න යනකොට ප්‍රශ්න එන්න ගන්නවා.
මතක තියාගන්න. රත්තරන් කෑල්ලක් වෙච්ච ඔයා නිකන් බොරුවට මොකද යකඩ බඩු කඩේක යකඩ කෑල්ලක් වෙලා ඉන්නේ. මතක තියාගන්න. වටිනාකමක් තියනවා නම් වටිනාකම තියන තැන රැඳෙන්න. වටිනාකම නැති තැනින් ගෞරවාන්විතව පිට වෙන්න. මොකද මම හැමදාම කියනවා මේ මනුස්ස ජීවිතේ හම්බෙච්ච ඔයා රත්තරන් වටින මිනිස්සෙක්.